ඔබ දන්නවද මේ මොහොතේ ලෝකයේ කොහේ හරි තැනක පත්තු වෙන වෙඩි උණ්ඩේක සද්දේ ඔබේ සාක්කුවේ තියෙන සල්ලි වලට ඍජුවම බලපානවා කියලා. ඔව් 2026 අප්‍රේල් වෙද්දී අපි හැමෝම නොදැනුවත්වම ලොකු උගලකට අහු වෙලා ඉවරයි. ඇයි රත්තරන් මිල මෙච්චර වේගයෙන් ඉහළ යන්නේ? ලෝක බලවතුන් යුද්ධ කරද්දී ධනවත් ආයෝජකයෝ කරන්නේ මොකද්ද? ඔවුන් රත්තරන් ගොඩ ගහනවා. මේකේ ප්‍රතිඵලය ඔබේ ගෙදර මංගල උත්සවය හීනයක් කරන එකයි. මැද පෙරදිග අහස කළු වෙද්දී තෙල් නව්වල ගමන නතර වෙද්දී ලංකාවේ තෙල් පෝලිම්වල අතීතය ආයෙත් මතක් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. මේක නිකම්ම මිල වැඩිමක් නෙවෙයි. මේක ගෝලීය කුමන්ත්‍රණයක්. තෙල් මිල රුපියලකින් වැඩි වෙද්දී ප්‍රවාහන වියදම දම්වැලක් වගේ ඇවිත් අන්තිමට නතර වෙන්නේ ඔබේ බත්පතේ. අපි නොදැනුවත්වම අපේ සාක්කුවට කවුරු හරි විදිනවා වගේ දැනෙන්නේ නැද්ද? ඔබ හිතන්නේ යුද්ධේ තියෙන්නේ බෝඩර් එකේ විතරක් කියලාද? නෑ. ඔබ අද උදේ කඩෙන් ගත්ත එළවලු මිටිය, බිත්තරේ, පන් මිටිය මේ හැම දෙයකම මිල ඇතුලේ තියෙන්නේ ඔය කියන යුද්ධයේ ගින්දර. ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත පවුල් ජීවත් වෙන්නේ මැද පෙරදිග ඉඳන් යවන සල්ලි වලින්. හිතන්න ඒ කලාපයේ යුද්ධයක් එවිලුණොත් ඔබේ පවුලේ කෙනෙක් එහි ඉන්නවනම් මේක නිකම්ම පුවතක් නෙමෙයි. මේක ජීවිතේ සහ මරණය අතර සටනක්. ඩොලරෙන් එක නතර වුණොත් අපේ රටේ ආර්ථිකය ආයේ තගාදයට වැටෙන්න ගත වෙන්නේ තත්පර කීපයයි. වාහනයක් ගන්න, ගෙයක් හදන්න, දරුවෙක්ට උගන්වන්න ඔබ එකතු කරපු සල්ලි යුද්ධය නිසා ඇතිවන උද්දමනය හමුවේ අලු වෙලා යන්න පුළුවන්. අද රුපියල් ලක්ෂයක් වටින දේ හෙට වෙද්දී ලක්ෂ 5ක් වෙන්න මේ ගෝලීය අර්බුදේ ප්‍රමාණවත්. මේ සෙල්ලම තවදුරටත් රූපවාහිනී තිරයට විතරක් සීමා වෙලා නැහැ. ලෝකයේ දස දෙසින් ඇහෙන මේ යුද බෙරහඬ හෙට උදේට ඔබේ සාක්කුවටත් තට්ටු කරાવી. රත්තරන් මිල අහස උසට යද්දී තෙල් මිල දරාගන්න බැරි වෙද්දී ඔබ තවමත් හිතන්නේ මේක ඔබට අදාළ නැටිපුවතක් කියලාද? ඔබ හරි හම්බ කරපු සල්ලිවල වටිනාකම ඔබේ ඇස් පන අපිටම දිය වෙලා යද්දී ඔබ තවමත් නිහඬව බලාගෙන ඉන්නවාද? අවුරුදු කෑම මේසෙටත් මේ යුද්ධයේ ගින්දර දැනෙන්න පටන් අරන්. මේ තත්වය කොතනින් නතර වේද? ඔබ සූදානම්ද මේන ආර්ථික කුණාටුවට? ඔබේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න. ලෝක දේශපාලනයේ සැඟවුණු ඇත්ත සහ මෙවැනි තීරණාත්මක පුවත් එසෙනින් දැනගන්න අදම දස දෙස සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න.